රම්මල මිටියාවතේ වලස්මුල්ල නගරය ආසන්නයේ සුන්දර කෙත්යායක් මැද නිසල පරිසරයක පිහිටා ඇති සෞගත රජමහා විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාවට මුදුන් මල් කඩකි. වසර 100 ගණනක ඉතිහාසයක් ඇති සෞගත වෙහෙර රජමහා විහාරස්ථානය වලගම්බා රජ දවස ඉදි වූ පුරාණ විහාරස්ථානයක් බවට සාක්ෂි අදටත් ජීවමානයි. ක්‍රිස්තුපූර්ව 103 සිට 89 දක්වා කාලය තුල ඇති වූවායයි සැලකෙන බැමිණිතියා සාය සිහිපත් කරන ලක්දිව පිහිටි එකම විහාරය මෙය බවට විශ්වාසයක් පවතී. වලගම්බා රජ දවස ඉදි කරන ලදැයි සැලකෙන මෙම විහාරස්ථානයේ පවත්නා නටබුන් සහ සෙල්ලිපි මගින් තහවුරු වනුයේ මෙය අනුරාධපුර යුගයේ අවසන් කාලවකවානුව දක්වා විහිදෙන ඉතිහාසයක් ඇති ඓතිහාසික විහාරස්ථානයක් බවයි. සරුවන් සරණයි. අපි අද ඉන්නේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැලියමුණ ග්‍රාමයේ සාගත රාජමහා විහාරස්ථාන කියන භූමිය තුල විශේෂයෙන්ම සාගත රාජමහා විහාරස්ථානය වලස්මුල්ල ප්‍රදේශයේ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ තුල නම රැඳූ උතුම් විහාරස්ථානයක්. වලගම්බා රාජ්‍ය සමයේ තුල ශ්‍රී ලංකාව තුල ඇති වුණා වූ බැමිණිතියා සාගතයේ සිහිපත් කිරීමවත් ඉදිකරන්ට යෙදුණු විහාරස්ථානයක් හැටියට තමයි ඓතිහාසික සාක්ෂිවල සඳහන් වන්ට යෙදෙන්නේ. විශේෂයෙන් මගේ මේ පසුපසින් පේන්නේ වලගම්බා රාජ සමය තුළ ඉදිකරන්ට යෙදුණු සෛත්‍ය රාජානන් වහන්සේ. මේ අද ගරා වැටීමට ලක් වෙලා විශාල බෝධි වෘක්ෂයක් තිබෙනවා. ඒ වගේම මගේ මේ පැත්තට වෙන්න තිබෙනවා විශාල ගල් කණු ප්‍රමාණයක්. එහි තුල යම් කිසි ගොඩනැගිල්ලකට සාක්ෂි දරන්ට යෙදෙනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ තුල සෙල්ලිපි ආදී තිබෙනවා. මේ නමින් නම් කරලා තියෙන සාගත රාජමහා විහාරස්ථානයේ හැටියට එවකට සාගතයකට හසු වුණු මේ විහාරස්ථානය ශාස්ත්‍රීය කරන්නට එහෙම නැත්නම් බේරා ගැනීමට රජුරුවන් විසින් සම්පත් දෙවන්ට යෙදලා තිබෙනවා. නමුත් ඒ රට එනකොට මේ විහාරස්ථානයේ පොහාමුදුරන් වහන්සේලා බොහෝ පිරිසක් අපවත් වෙලා තියෙන සාගතයට මුහුණ දීලා ඒ නිසා සාගත රාජමහා විහාරස්ථානය සෞගතයක් ශාස්ත්‍රීය භූමියක් සිදු කරන්න කියලා රජතුමා නියෝගයක් පනවලා තිබෙනවා. ඒ නිසා වත්මන වෙනකොට සාගත රාජමහා විහාරස්ථානය වගේම සෞගත රාජමහා විහාරස්ථානය කියලා හඳුන්වන්නට යෙදෙනවා. ඒ වගේම වත්මනේ සිදු කරන්නේ අද පුරාවිද්‍යාත්මක පරීක්ෂණවලදී සාගත රාජමහා විහාරස්ථානය වලගම්බා රාජ සමයටත් එහාදී යම් යම් ඉදිකිරීම් සිදු කරන්නට යෙදුණු බවත් පූජනීය ස්ථානයක් හැටියට තිබුණු බවත් වත්මනී සාක්ෂි තිබෙන බව අපට සඳහන් කරන්නට යෙදෙනවා. ඒ වගේ විහාරස්ථානය විශේෂයෙන් ලංකාවේ බැමිණිතියා සාගතය සිහිපත් කිරීමට තිබෙන එකම විහාරස්ථානය තමයි මේ සාගත රාජමහා විහාරස්ථානය. මේ ප්‍රදේශයේ තිබෙන බොහොම ගුණවන්ත පින්වන්ත ඒ වගේම වෙල්යායකින් වටවෙච්ච බොහොම සුන්දර පරිසරයක තමයි මේ විහාරස්ථානය සිදු වෙලා තිබෙන. විශේෂයෙන් රම්මලේ කඳු යායට මෙහායින් තිබෙන මනරම් දූ කුට්ටියක තමයි මේ උතුම් විහාරස්ථානය තිබෙන්නේ. හැම දිනාටම අපි විශේෂයෙන් මතක් කර දෙනවා මේ පුණ්‍ය භූමිය දැක බලා ගන්න, වැඳ පුදා ගන්න, ඉතිහාසයට එකතු කරන්නට, ඔබේ දැනුමට එකතු කර ගන්නට බොහෝ දේවල් මේ ස්ථානය තුළ තිබෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවත්නා රජමහා විහාරස්ථාන අතර සෞගත රජමහා විහාරස්ථානයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. මෙවන් ඓතිහාසික වටිනාකමක් ඇති පුදබිම් මතු පරපුර වෙනුවෙන් අපි දිවි හිවියෙන් සුරකිමු.